ඕනම ඔය මං කිව්වා ඕනම ස්වායත්ත විචල්‍යයක සිදුවන වෙනස් වීමකට අනුව දරුවනේ පරායත්ත විචල්‍ය වෙනස් වෙනවා. අන්නේ පරායත්ත විචල්‍ය වෙනස් වන ප්‍රමාණය මිනුම් කරන්නේ නම්‍යතාවය කියන පොදු මිනුම තුලින්. ඕනෑම ස්වායත්ත විචල්‍යයක සිදුවන වෙනසකට අනුව පරායත්ත විචල්‍ය වෙනස් වෙනවා. අන්නේ පරායත්ත විචල්‍ය වෙනස් වන ප්‍රමාණය මිනුම් කරන්නේ නම්‍යතාවය කියන පොදු මිනුම තුලින්. නම්‍යතාවය කියන්නේ දරුවනේ ආර්ථික විද්‍යාව තුල පමණක් දැකිය හැකි සංකල්පයක් නෙවෙයි. නම්‍යතාවය කියන සංකල්පය දරුවනේ භෞතික විද්‍යාව වගේ රසායන විද්‍යාව වගේ විද්‍යාවන් තුල නම්‍යතාවයන් පිළිබඳව කතා කරනවා. නමුත් අපි ආර්ථික විද්‍යාවට සම්බන්ධ කරගෙන කතා කරන්නේ ආර්ථික විද්‍යානුකූල විග්‍රහ කර හැකි ඉල්ලුම් නම්‍යතාවය සහ සැපයුම් නම්‍යතාවය. දැන් පොඩි පැහැදිලි කිරීමක් මම කරන්නම්. අපේ මාතෘකාවේ දරුවනේ නම්‍යතාවය ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ දරුවනේ ඉලාස්ටිසිටි. එතකොට මෙන්න මේක දරුවනේ පොදු මිනුමක් කියන එක ඔබ නිකන් මතක තියාගන්න. පොදු මිනුමක්. මම දැන් ඔයාලට කිව්වා ආර්ථික විද්‍යාව තුළ පමණක් නෙවෙයි වෙනත් විෂයන් තුල මේ නම්‍යතාවය කියන සංකල්පය විග්‍රහ කරනවා. නම්‍යතාවය කියන පොදු මිනුම පිළිබඳව චුට්ටක් කතා කරනවා. ඒ අනුව නම්‍යතාවය කියන්නේ දරුවනේ මෙන්න මෙහෙම විචල්යන් දෙකක් තියෙනවනේ. එකක් ස්වායත්ත විචල්‍ය අනිත් එක දරුවනේ පරායත්ත විචල්‍ය. මේක හොඳට මතක තියාගන්න. මේ නම්‍යතාවය කියන එකෙන් කරන්නේ දරුවනේ මෙන්න මෙයාගේ සිදුවන වෙනසකට අනුව මෙයා වෙනස් වෙනවා. මම උදාහරණයක් කියන්නම්කෝ. ඔබ දන්නවා O level විද්‍යාවේදී ඔයාලා අඳිනවා ප්‍රවේග කාල ප්‍රස්ථාර කියලා ප්‍රස්ථාර જાතිය. අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරවලදී විචල්‍ය දෙකක් ගැන කතා කරා දරුවනේ. එකක් කාලය අනිත් එක දුර. ඒතර කාලය සහ දුර කියන විචල්‍යයන් දෙක ගත්තොත් කාලය දරුවනේ ස්වායත්ත විචල්‍ය, දුර දරුවනේ පරායත්ත විචල්‍ය. කාලය වෙනස් වෙනකොට දරුවනේ දුර වෙනස් වෙනවා. ඒ වගේම ඔබ දන්නවා මිල වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. පුද්ගලයෙකුගේ උස වෙනස් වෙනකොට ඒ පුද්ගලයාගේ බර වෙනස් වෙනවා. කාලයට අනුව තමයි දුර වෙනස් වෙන්නේ. ඒ අනුව කාලය ස්වායත්ත විචල්‍ය, දුර පරායත්ත විචල්‍ය. උස අනුව බර වෙනස් වෙනවා කියලා මම දැන් කිව්වා. උස ස්වායත්ත විචල්‍ය, බර පරායත්ත විචල්‍ය. ඒ වගේම ඔබ දන්න මිල ස්වායත්ත විචල්‍ය, ඔබ දන්න ඉල්ලුම් ප්‍රමාණය පරායත්ත විචල්‍ය. ඒ අනුව දරුවනේ ඕනෑම ස්වායත්ත විචල්‍යයක සිදුවන වෙනසකට අනුව ඕනම ඔය මං කිව්වා ඕනම ස්වායත්ත විචල්‍යයක සිදුවන වෙනස් වීමකට අනුව දරුවනේ පරායත්ත විචල්‍ය වෙනස් වෙනවා. අන්නේ පරායත්ත විචල්‍ය වෙනස් වන ප්‍රමාණය මිනුම් කරන්නේ නම්‍යතාවය කියන පොදු මිනුම තුලින්. බොහොම සරලයි. ස්වායත්ත විචල්‍යයේ සිදුවන වෙනසකට අනුව කවුරු වෙනස් වෙනවද දරුවනේ? පරායත්ත විචල්‍ය වෙනස් වෙනවා. එතකොට ස්වායත්ත විචල්‍ය යම් ප්‍රමාණයකින් වෙනස් වීම නිසා පරායත්ත විචල්‍ය යම් ප්‍රමාණයකින් වෙනස් වුණා. එතකොට මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා. කාලය වැඩි වෙනකොට දුර වැඩි වුණා. ඒ වගේ දරුවනේ ස්වායත්ත විචල්‍යයක සිදුවන වෙනසකට අනුව පරායත්ත විචල්‍යයේ යම් වෙනසක් සිදු වෙනවා. අන්නේ සිදුවන වෙනස ප්‍රමාණාත්මකව මනින්නේ නම්‍යතාවය කියන මිනුම තුලින්. දැන් පැහැදිලි. එතකොට කාලය යම් ප්‍රමාණයකින් වෙනස් වෙනකොට දුර යම් ප්‍රමාණයකින් වෙනස් වෙනවා. එතකොට පරායත්ත විචල්‍ය දුර, ස්වායත්ත විචල්‍ය කාලය. මිල යම් ප්‍රමාණයකින් වෙනස් වෙනකොට දරුවනේ ඉල්ලුම් ප්‍රමාණය යම් ප්‍රමාණයකින් වෙනස් වෙනවා. එතකොට මිල ස්වායත්ත විචල්‍ය, ඉල්ලුම් ප්‍රමාණය පරායත්ත විචල්‍ය. එතකොට මිල 10කින් වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වුණේ කීයකින්ද කියලා හොයන්නේ නම්‍යතාවය කියන පොදු මිනුම තුලින්. කාලය තප්පරයකින් වෙනස් වෙනකොට දුර කොච්චර ප්‍රමාණයකින් වෙනස් වුණාද කියලා මිනුම් කරන්න දරුවනේ නම්‍යතාවය කියන පොදු මිනුම තුලින්. ඒ අනුව නම්‍යතාවය කියන පොදු මිනුම එයා ගණනය කරන සූත්‍රය නම්‍යතාවය සමානයි ඉර උඩට දරුවනේ පරායත්ත විචල්‍යයේ ප්‍රතිශතාත්මක වෙනස. පරායත්ත විචල්‍යයේ ප්‍රතිශතාත්මක වෙනස බෙදනවා ස්වායත්ත විචල්‍යයේ
ප්‍රතිශතාත්මක වෙනසින්. මතක තියාගන්න මොන වෙනසද? ප්‍රතිශතාත්මක වෙනස. අපි ඉල්ලුම් නම්‍යතාවයේදී ගැන කතා කරනවා, සැපයුම් නම්‍යතාවයේදී ඒ ගැන කතා කරනවා. ඒවට අදාළ කරගෙන මම මේ පොදුවේ නම්‍යතාවය කියන මිනුම ගණනය කරන විදිය කිව්වා. ඒ අනුව නම්‍යතාවය කියන පොදු මිනුම ගණනය කිරීම සම්බන්ධයෙන් ඔබට යම් අවබෝධයක් දැන් තියෙනවා. ඔබ දන්න උදාහරණයක් මම කියන්නම් මේ සූත්‍ර ආදේශ කරන්න. එතකොට සූත්‍රය හොඳට තේරෙනවා. මොකක්ද? ඔබ මිලයි ඉල්ලුම් ප්‍රමාණය කියන විචල්යන් දෙක ගත්තොත් මිල ස්වායත්ත විචල්ය, ඉල්ලුම් ප්‍රමාණය පරායත්ත විචල්ය. ඒ අනුව මේ උඩට දාන්න ඕන කාගේ ප්‍රතිශතාත්මක වෙනසද? පරායත්ත විචල්යේ ප්‍රතිශතාත්මක වෙනසද මේ උඩට දාන්න ඕන. එතකොට දරුවනේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය කියන විචල්යන් දෙක ගත්තම ඉර උඩට එන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස, ඉර යටට එනවා මිලේ ප්‍රතිශතාත්මක වෙනස. හොඳයි. විචල්යන් දෙකක් අතර සම්බන්ධතාවයක් පවතින ඕනෑම අවස්ථාවක ස්වායත්ත විචල්‍යයේ සිදුවන වෙනසකට අනුව පරායත්ත විචල්‍ය දක්වන ප්‍රතිචාරය මනිනු ලබන මිනුම්. ඒ ගණනය කරන්නේ නම්‍යතාවය සමානයි ඉර උඩ පරායත්ත විචල්‍යයේ ප්‍රතිශතාත්මක වෙනස බෙදනවා ඉර යට ස්වායත්ත විචල්‍යයේ ප්‍රතිශතාත්මක වෙනස. අන්න ලැබෙනවා නම්‍යතාවයගේ. ඒ අනුව නම්‍යතාවය ගණනය කිරීමෙන් ලැබෙන පිළිතුර නම්‍යතා සංගුණකය.